පන්තියන ප්‍රධාන අරමුණ පුතේ ඒකක් ඒ විෂයට දාලා දාගන්න. මොකද ඔය කට්ටිය රෑන්ක් දෙන්නේ නැහැ නේ ඒ ලෙවල් වගේ. ඒතර ඒ සාමාර්ථයක් දාගන්න. හැබැයි සමහර එවුන්ට පුතේ පන්තියන එකේ ප්‍රධාන අරමුණ ඒ සාමාර්ථයක් වුණාට ඒ කට්ටියට පන්තියන එකේ අවශ්‍යතාවයක් තියෙනවා. සමහර විට එයාව බලා ගන්න පුළුවන් සර් ඒ නිසා තමයි මම මේ පන්තියට යන්නේ. පැහැදිලිද? ගෙදර ඉන්න එපා වෙනවා සර් අම්මගේ කරච්චලේ වැඩි ඒ නිසා තමයි මම පන්ති යන්නේ. ඔන්ලයින් එකේ ඉන්නේ උන්. පුතේ සමහර අය පන්ති යන්නේ මේ ඔන්ලයින් පන්ති ගෙදරින් ෆෝන් එක පන්න ගන්න විදියක් නැහැ සර්. ජාත්‍යන්තර විදේශ කන්දෙනු ටිකක් තියෙනවා විසඳ ගන්න. ඒ ටික විසඳ ගන්න හොරෙන් මැසේජ් එකෙන් චැට් එකෙන් යවා ගන්න ඕන හින්දා තමයි මේ පන්ති එන්නේ. නේද? ඒ වගේම බල එක එක අවශ්‍යතාවයන්ට යාළුවා එන හින්දා එනවා. එයා හින්දා එනවා. එක ටෝක් කරන එක්කෙනා එන්නේ ඒකට. ඒ නිසා එනවා. ඒ වගේ විවිධ අවශ්‍යතාවයන්ටනේ. නේද? ප්‍රධාන අරමුණේ ඒක. ඊට අමතරව කට්ටියට පන්තියන එකේ අවශ්‍යතාවයන් තියෙනවා. සමහර උන් ගෙදරින් කීයක් හරි ගලව ගන්න ඕන හින්දා එනවා.